භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වල තියෙන ලේබල් පිළිබඳ අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබේ නිවසේ තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද කියලා බැලුවොත් එහෙම විවිධ සේදුම්කාරක, පිරිසිදුකාරක, ඒ වගේම රසායනික කෘෂි රසායනික ද්‍රව්‍ය වගාවක් කරනවා නම් ඒ වගේම කැලපොත්තන්, මැස්සන්, මදුරුවන් පළවා හරින්න ඉසින රසායනික වර්ග, මීයන් සඳහා භාවිත කරන විෂ වර්ග නිවසක තියෙන රසායනික වලට අයිති වෙනවා. ඊට අමතරව ඔබ නිවසේදීම පරිගණක අලුත්වැඩියාව, එහෙම නැත්නම් වාහන අලුත්වැඩියාව වගේ දේවල් කරනවා නම් විවිධ වූ රසායනික වර්ග ඔබේ නිවසේ තියෙන්න පුළුවන්. ඉතින් මේ හැම රසායනිකයක්ම ගත්තොත් ඒවා වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නම ඒක භාවිතා කිරීම, ගබඩා කිරීම සහ බැහැර කිරීම පිළිබඳ උපදෙස් එක්ක. මේ උපදෙස් ගොඩක් වෙලාවට අපට නිවසේදී හම්බ වෙන්නේ ඒ රසායනික වර්ගයේ ලේබලය තුල. ඉතින් අපි අධ්‍යයනය කරලා බලමු මේ වගේ ලේබල් වල සඳහන් වෙන උපදෙස් කිහිපයක් මේ ඒකකයේ හරහා. ඕනෑම නිෂ්පාදනයක සඳහන් ලේබල් වල සියලුම වැදගත් තොරතුරු අඩංගු වෙනවා. නිෂ්පාදනයේ නම, පෝෂක කරුණු, අමුද්‍රව්‍ය, ඒ ආහාර ද්‍රව්‍යයක් නම් සකස් කිරීමට උපදෙස් සහ රසායනික ද්‍රව්‍යයක් නම් භාවිතා කිරීමට උපදෙස්, අනතුරු ඇඟවීම සහ ආරක්ෂිත භාවිතා කිරීමට අවශ්‍ය සංඥා වගේ තොරතුරු ලේබල් එක ඇතුළත් වෙනවා. ඉතින් අපි මේ පාඩම හරහා රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීමෙන් වැළැක්වීම සඳහා වැදගත් වෙන ගෘහස්ත රසායනික ද්‍රව්‍ය වල ලේබලයේ තියෙන වැදගත් තොරතුරු ගැන කතා කරමු. මේ තියෙන්නේ පිගම් කෝප්ප සෝදන සබන් දියර වර්ගයක ලේබල් එකක්. මුලින් මම කියන්න ඕනේ මේ ප්‍රදර්ශනය කරලා තියෙන කිසිදු නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කිරීමක් හෝ පහත් කිරීමක් මෙහිදී සිදු කරන්නේ නැහැ. මේවා අධ්‍යාපනික දැනුම ලබා දෙන අරමුණෙන් පමණක් ප්‍රදර්ශනය කරනවා කියලා. ඉතින් මේ ලේබලයේ මේ කොටසින් පෙන්වුම් කරන්නේ වෙළඳ නාමය සහ වෙනත් නිෂ්පාදනයේ කුමක්ද කියලා පෙන්වන රූප සටහන් සහ තොරතුරු. මෙන්න මේ කොටසින් ඔබට රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට උපදෙස්, අමුද්‍රව්‍ය, අනතුරු ඇඟවීමේ සංඥා, බැහැර කිරීමට උපදෙස් වගේ තොරතුරු අඳුර ගන්න පුළුවන්. ඉතින් ඔබේ මුළු පවුලම රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා කරන්න නම් අවධානය යොමු කරන්න ඕනේ වැදගත්ම කොටස තමයි ලේබල් එක. මෙන්න මේ කොටස. අනතුරු ඇඟවීම හොයාගන්න පුළුවන් එක් ක්‍රමයක් තමයි මේ GHS සංකේත. එහෙම නැත්නම් Globally Harmonized System of Classification and Labeling of Chemicals. සිංහලෙන් කිව්වොත් ගෝලීය වශයෙන් රසායනික ද්‍රව්‍ය වර්ගීකරණයට සහ ලේබල් කරණයට එකඟ වූ සංකේත. දැන් අපි බලමු ගෙවල් වල තියෙන රසායනික වල අපිට හම්බ වෙන මේ වගේ GHS සංකේත කිහිපයක්. උද්දීපක. මේ සංකේතයේ නිෂ්පාදනයේ අන්තර්ගතයේ ශරීරගත වීම නොරිස්සුම් ස්වභාවයක් ඇති කළ හැකි බව කියනවා. ඔබට බොහෝ වෙලාවට ගෘහස්ත සේදුම්කාරක ද්‍රව්‍ය වල මේ සංකේතය හොයාගන්න පුළුවන්. මේකෙදී නිෂ්පාදනයේ අන්තර්ගතයේ ඊටා විෂ සහිත හෝ හානිකර බව කියනවා. ඒවා සමේ ස්පර්ශ වීම, ඇස් වලට යාම හෝ ශරීරගත වීම නිසා ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේක ඕසෝන් ස්තරයට හානි කර විය හැකියි. විකාදනශීලී. බොහොමයක් ගෘහස්ත පිරිසිදුකාරකවල ඔබට මේක දැක ගන්න පුළුවන්. මේකෙදී අන්තර්ගතයෙන් සම්ය හෝ ඇස් වල ස්පර්ශ වීම පිලිසුම් ඇති කරන්න පුළුවන් බව කියවෙනවා. ඒ වගේම ගිලුනොත් ඒ උගුරට හා ආමාශයට හානි කර වෙන්න පුළුවන්. ලෝහ විකාදනයට ලක් වෙනවා. ගිනි ගන්නා සුළුයි. මේ දවස්වල ඔබට අපි වැඩිපුරම පාවිච්චි කරන සනීපාරක්ෂක බෝතල් වල මේ සංකේතය දකින්න පුළුවන් වෙනවා. මොකද මේවා මධ්‍යසාර අඩංගු වෙන නිසා. මේ සංකේතය සහිත නිෂ්පාදන හෝ හිදුම තාපය, ගිනිදැල් හෝ ගිනි පුළඟ වසල තැබුවොත් පහසුවෙන්ම ගින්නක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ නිෂ්පාදනයේ එක භාවිතා කරපු රෙදි කෑල්ලක් ඉබේම ගිනි ගැනීමට ලක් වෙන්න පුළුවන්. පාරිසරික උපද්‍රව. මෙයින් අදහස් කරන්නේ නිෂ්පාදනයේ අන්තර්ගතය ජලයේ ජීවත් වෙන ජීවීන්ට විෂ සහිත වෙනවා කියලා.
ඒ කියන්නේ මේවා පරිසරයට මුදා හැරීම නිසා පරිසරයට දිගු කාලීන බලපෑම් ඇති කරන්න පුළුවන්. ඉතින් ඇයි අපිට මේ දේවල් වැදගත් වෙන්නේ? මේ වගේ අනතුරු වගේ මේ සංඥා සංකේත දැනගන්න එකේ අපිට තියෙන වැදගත්කම මොකද්ද? මේ තියෙන්නේ රෙදි සෝදන සබන් කුඩු වර්ගයක්. මේ නිෂ්පාදනයේ ලේබලයේ පෙන්නලා තියෙන මේ මෙන්න මේ සංකේතෙන් කියන්නේ මේක උද්දීපකයක් කියලා. එතකොට මේ වගේ රසායනිකයක් භාවිතා කරද්දී ඔබට සමේ කුෂ්ඨයක් හෝ වෙනත් ආසාත්මිකතාවයක් ඇති වුණොත් එහෙම මේ පිරිසුදු කාරකයේ හෝ සේදුම් කාරකයේ භාවිතා කරද්දී අත්සුම් දමා ගන්න එමත් නැත්නම් නිෂ්පාදන වර්ගය වෙනස් කරන්න. ඔබට මේ සංකේතය දකින්න පුළුවන් තවත් රසායනික තමයි පිඟන් කෝප සෝදන සබන් දියර වර්ගව, මතු පිට සේදුම් කාරකවල, බිම පිරිසුදු කරන ද්‍රව්‍යවල වගේම වෙනත් පිරිසුදු කාරකවල. මේ සංකේතෙන් කියන්නේ විකාදනශීලී ද්‍රව්‍යයක් කියලා. මේවා පාවිච්චි කරන හැම වෙලාවෙම අත්සුන් පැලඳීම ඉතාම හොඳ පුරුද්දක්. ඒ වගේම මේ වගේ රසායනික භාවිතා කරලා අරන් තියෙන හැම වෙලාවකම ඒකේ පියන සුරක්ෂිතව තදින් වහලා තියනවාද කියලා බලලා හොඳින් වහලා තියෙන නැත්නම් අගුළු දාලා තියෙන කබඩ් එකක ගබඩා කරන්න. ඔබට මේ සංකේතය හොයාගන්න පුළුවන් තවත් දේවල් තමයි සුදු කරන්න භාවිතා කරන නිෂ්පාදන අපි කියනවා බ්ලීච් කියලා. වැසිකිලි පිරිසුදු කාරක, ඇතම් රෙදි සෝදන කුඩු වර්ග සහ ඇමෝනියම් පිරිසුදු කාරක. මෙතන ඔබට තවත් සංකේතයක් දකින්න පුළුවන්. මෙන්න මේකෙන් කියවෙන්නේ පාරිසරික උපද්‍රව කියලා. ඒතර මේකෙන් අදහස් වෙන්නේ ඔබ මේ වගේ නිෂ්පාදන භාවිතා කරනකොට ඒවා ඉතා කුඩා ප්‍රමාණ වලින් භාවිතා කළ යුතුයි. ඒ වගේම පරිසරයට මුදා හරින්න කලින් විශාල වතුර ප්‍රමාණයක මිශ්‍ර කරලා තනුක කරලා මේවා බැහැර කළ යුතුයි කියලා. ගිනි ගන්නාසුළු රසායනික. මේවා කිසිම අවස්ථාවක ගින්දර තියෙන ස්ථානවල නොතැබිය යුතුයි. ඒ වගේම ඔබ ඒ වගේ ස්ථානයක ඉඳන් වැඩ කරනවා නම් ඊටමත් ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුයි. ඔබට මේ සංකේතය දකින්න පුළුවන් විස බීජනාශක ඇල්කොහොල් දියරවල, කොණ්ඩවලට ඉසින ද්‍රාවණ එහෙම නැත්නම් හෙයා ස්ප්‍රේ වල, වායු පවිත්‍රකාරක එමත් නැත්නම් එයාර් ෆ්‍රෙෂ්නර්ස් වල සහ පිරිසිදු කාරක ඉසින ද්‍රව්‍ය වල. මේ තියෙන්නේ සේදුම් කාරක සහ පිරිසිදු කාරක ද්‍රව්‍ය වල අපිට ගොඩක් වෙලාවට දකින්න පුළුවන් තවත් සංකේත කිහිපයක්. මේවට අපි ආරක්ෂිත භාවිත නිරූපක එහෙම නැත්නම් safe use icons කියලා කියනවා. මේවා අපිට ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ මෘදු කාරකවල සහ ඇමෝනියම් පිරිසිදු කාරකවල දැක ගන්න පුළුවන්. අපි බලමු මේ එක එක සංඥාවල අර්ථය මොකක්ද කියලා. මේ සංඥාව නිතරම දැක ගන්න පුළුවන්. ඒ වගේම එකකින් කියන්නේ ළමයින්ට ළඟා විය නොහැකි ස්ථානයක ගබඩා කරන්න කියලා. මේ කියලා තියෙන්නේ ඇස් වලට හානි විය හැකි සහ යම් අවස්ථාවක ඇස් වලට වැටුනොත් වතුරෙන් හොඳින් සෝදා හැරිය යුතුයි කියලා. මේ පේනවාදී සංඥාවෙන් කියන්නේ මේ වගේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පස්සේ දෑත් හොඳින් සේදිය යුතුයි කියලා. මේ කියන්නේ ගිලීම නොකළ යුතුයි කියලා. යම් හේකින් කෙනෙක් හිතාමතා හෝ අත්හැරදීමකින් ගිල්ලොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔබ මේ නිරූපකය දැක්කොත් රසායනිකයේ අඩංගු බහලුම කිසිම විටකත් වෙනස් නොකළ යුතුයි. මේ නිරූපකයේ සහිත නිෂ්පාදන වෙනත් නිෂ්පාදන සමග මිශ්‍ර කරන්න එපා. මොකද සමහරක් වෙලාවට අපි හිතනවා රසායනික ද්‍රව්‍ය දෙක තුනක් එකට මිශ්‍ර කෙරුවොත් එහෙම වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. නමුත් හැම රසායනික ද්‍රව්‍යයක්ම මේ විදිහට මිශ්‍ර කරන්න බෑ. මිශ්‍ර කළොත් එක විෂ දුමක්, විෂ දියරයක් හැදෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පිපිරීමක් වුණත් වෙන්න පුළුවන්. බොහෝ විට ඇමෝනියා සහ බ්ලීච් වල මේ සංකේත දකින්න පුළුවන්. මේ සංකේතෙන් කියන්නේ වියලි දෑත් වලින් පමණක් භාවිතා කරන්න කියලා. මොකද මේ රසායනික ද්‍රව්‍ය වල අන්තර්ගතය බොහෝ වෙලාවට ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළ වෙනත් ද්‍රව්‍යයක් හැදෙන්න පුළුවන්. ඔබට සංවේදී සමක් හරි යම් විදියකින් හානියට පත් වෙලා තියෙන සමක් හරි තියෙනවා නම්
මේ වගේ සංකේතයක් තියෙන රසායනික ද්‍රව්‍ය ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න. මොකද මේකෙන් අදහස් වෙන්නේ ඔබ මේ රසායනිකය එකවර දිග වේලාවක් භාවිත කරන්න එපා කියලා. ඒ හරහා සමට හානිකර විය හැකි නිසා. මෙන්න මේ සංකේතයෙන් කියන්නේ මේ වගේ නිෂ්පාදිතයක් භාවිත කරනකොට ඒ ස්ථානයට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න කියලා. ඉතින් තවත් මේ වගේ සංඥා කීපයක්ම තියෙනවා. මේ පෙන්නලා තියෙන වෙබ් අඩවියට ගියොත් ඔබට වැඩිපුර මේ දේවල් ගැන කියවන්න පුළුවන්. ඒ වෙබ් අඩවිය නිෂ්පාදන වර්ගය වගේම මේ දේවල් අඩංගු වෙන ලේබල් වර්ගත් පෙන්නලා දීලා තියෙනවා. මේ නිසා ඔබ නිෂ්පාදනයේ ලේබලේ ඒ වගේ සංඥා සඳහන් නොකරන රටක ඉන්නවා නම් ඔබ ප්‍රවේශම් විය යුතු නිෂ්පාදන වර්ග පිළිබඳව මේ හරහා ඔබට කියවලා දැනගන්න පුළුවන්. මේ ඉදිරිපත් කරලා තියෙන වල්නාශකයක සංකේතාත්මක ලේබලයක්. මෙතන ඔබට වෙළඳ නාමය දැක ගන්න පුළුවන්. ඊළඟට මෙතන ක්‍රියාකාරී සංයෝගය සහ එහි ප්‍රතිශතය දක්වලා තියෙනවා. අතට මේක වැදගත් වෙන්නේ වගාවට යොදන මාත්‍රාව ගණනය කර ගැනීම සඳහා. ඊළඟට මේ කොටසෙන් ආරක්ෂිතව භාවිතා කිරීමට උපදෙස් ලබා දීලා තියෙනවා. එතකොට මේ caution එහෙම නැත්නම් අවදානම් සහිතයි කියන එක ඇත්තටම අනතුරු වැඟවීමට භාවිතා කරන වචන සංඥාවක්. ඔබට මතක ඇති අපි කලින් කතා කරා GHS සංකේත එහෙම නැත්නම් පින්තූර ආධාරයෙන් කොහොමද අනතුරු වැඟවීම කරන්න කියලා. මෙතනදී ඒ වෙනුවට භාවිතා වෙලා තියෙන්නේ වචන සංඥාවක්. මේ තියෙන අතර රසායනිකයේ ලියාපදිංචි අංකය, ආයතනයේ ලියාපදිංචි අංකය සහ මේ බහලුමේ අඩංගු ප්‍රමාණය වගේ තොරතුරු ඔබට මේ ලේබලේ දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ ලංකාවේ විකුණන දිලීරනාශකයක ලේබලයක්. ඔබට දැන් අපි කතා කරපු හැම තොරතුරක්ම වගේ මේකේ දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ ක්‍රියාකාරී සංයෝගයේ සහයෙහි ප්‍රතිශතය. ඒ අනුව තමයි අපි වගාවට යොදන ප්‍රමාණය නිර්ණය කරන්නේ, මාත්‍රාව ගණනය කරන්නේ. ඒ වගේම මේ තියෙන අනතුරු වැඟවීමේ සංඥාව. මේකෙත් එන්නේ වචන සංඥාවක් විදිහට. poison එහෙම නැත්නම් වස. ඊට පස්සේ මේ තියෙන්නේ ආරක්ෂිතව භාවිතා කිරීමට උපදෙස්. අනිවාර්යෙන්ම අගුලලා තැබිය යුතුයි. අසුරණ විවෘත කිරීමට පෙර ආරක්ෂක උපදෙස් හොඳින් කියවන්න වගේ හැම තොරතුරක්ම මේකේ සටහන් කරලා තියෙනවා. ඒ වගේම මේ වගේ රසායනික බොහෝ වෙලාවට එන්නේ ඒ රසායනිකයේ භාවිතා කළ යුතු වගා වර්ග, ඒ වගේම රෝගකාරක වර්ග, මාත්‍රාව වගේ තොරතුරුත් එක්කලා. ඉතින් ඒ නිසා මේ දේවල් දැනගන්න අනිවාර්යයෙන්ම ඔබ මේ වගේ රසායනික මේ සියලුම රසායනික භාවිතා කරද්දී ලේබල් එක කියවීම අනිවාර්ය වෙනවා. වස කියලා අනතුරු වැඟවීමෙන් අදහස් කරන්නේ මොකද්ද? මුලින්ම කියන්න ඕනේ ඔබට මේ වගේ රසායනික පලිබෝධනාශක හෝ පොහොර වර්ග භාවිතයෙන් වැළකීලා විකල්ප පලිබෝධ පාලන ක්‍රමවලට එහෙම නැත්නම් කාබනික මිශ්‍රණවලට යොමු වෙන්න හැකිනම් වඩාම සුදුසුයි. නමුත් ඔබට රසායනිකයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙන වෙලාවලදී ඒකට ශරීරයේ නිරාවරණය වීම අවම කරගන්න පියවර ගැනීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේම තමයි පරිසරයට සිද්ධ වෙන හානිය අවම කරන්නත් ඔබට වගකීමක් තියෙනවා. මුලින්ම පලිබෝධනාශක යෙදීමේදී ඔබ ආරක්ෂිත ආම්පන්න පැළඳීම අනිවාර්ය වෙනවා. ඊට අත්සුම්, ඇසාවරණ, මුඛාවරණ සහ ශරීරයේ සම්පූර්ණයෙන්ම ආවරණය වෙන ඇඳුම් කට්ටලයක් ඇඳීම අයිති වෙනවා. මේ ඇඳුම් කට්ටලය ඔබ පලිබෝධනාශක භාවිතය අවසන් කළ වහාම ඉවත් කළ යුතු වෙනවා. ඊළඟට නියමිත මාත්‍රාව පමණක් භාවිතා කරන්න. උදාහරණයක් විදිහට වතුර ලීටර් 1කට එක මේස හැන්දක් කියලා තියෙනවා නම් ඒ ප්‍රමාණය විතරක් මිශ්‍ර කරලා භාවිතා කරන්න. වැඩිපුර රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරා කියලා ඔබට වැඩිපුර ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. රසායනිකයක් භාවිතයට පෙර ආරක්ෂිත උපදෙස් අනිවාර්යයෙන්ම කියවන්න. මොකද ආරක්ෂිත උපදෙස් වල ඔබ රසායනිකයක් පිළිබඳ දැනගත යුතු සියලු කරුණු අන්තර්ගත වෙනවා. උදාහරණ වශයෙන් රූපලාවන්‍ය ද්‍රව්‍යයක් නම් එය භාවිතයට පෙර පරීක්ෂාවට ලක් කරන්නේ කොහොමද? ඊළඟට ආසාත්මික ප්‍රතික්‍රියා අඳුරගන්නේ කොහොමද වගේ උපදෙස් වගේම
යම් රසායනික ද්‍රව්‍යයක් නම් එය සමමත වැටුණොත් මොකද කරන්නේ? ඇස්වලට ගියොත් මොකද කරන්නේ? බිම ඉහිරුණොත් මොකද කරන්නේ? වගේ හැම උපදේශයක්ම අන්තර්ගත වෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම රසායනිකයක් භාවිතා කිරීමට පෙර එහි ආරක්ෂිත උපදෙස් කියවා බලන්න. ඕනෑම රසායනිකයක් භාවිතා කිරීමට පෙර ලේබලයේ අඩංගු උපදෙස් වගේම ඇතුළත අඩංගු උපදෙස් පත්‍රිකාවත් කියවීම අනිවාර්යයි. විශේෂයෙන්ම මේ වගේ රූපලාවන්‍ය ද්‍රව්‍යවල ඒ වගේම පලිබෝධනාශක සහ වෙනත් කෘෂි රසායනිකවල. දැන් ඔබ භාවිතා කරන නිෂ්පාදනයේ මේ විදිහ අනතුරු ඇඟවීමේ සංඥා හෝ ආරක්ෂිත උපදෙස් කිසිවක් නැත්නම් ඔබ මොකද්ද කළ යුත්තේ? පළවෙනිම දේ ඔබ ඕනෑම පිරිසිදු කාරකයක්, පලිබෝධනාශකයක්, කෘමිනාශකයක්, වෙනත් රසායනික කියලා අපි අඳුරගත් ඕනෑම රසායනිකයක් භාවිතා කරනකොට අත්ඇසුම් කට්ටලයක් සහ මුඛාවරණයක් පළඳින්න. ඊළඟට නිවසේ සියලුම රසායනික ද්‍රව්‍ය ගබඩා කරද්දී ගින්දරින් ඈත් වූ ස්ථානයක් සහ දරුවන්ට ළඟා විය නොහැකි ස්ථානයක් තෝරගන්න. ඒ අගුළු දැමූ අල්මාරියක් නම් වඩා සුදුසුයි. ලේබලය කියවීමෙන් ඔබට සත්ව අවිහිංසාවාදී වෙන්නත් අවස්ථාවක් තියෙනවා. ඔබ අහලා ඇති අපි පාවිච්චි කරන රූපලාවන්‍ය නිෂ්පාදන පරීක්ෂාවට සත්වයින් යොදා ගන්නවා. උදාහරණයක් විදිහට මෘදු බව පරීක්ෂා කරන්න හාවන්ගේ හැට දානවා වගේ. ඉතින් ඔබ මිලදී ගන්න නිෂ්පාදනවල මෙන්න මේ වගේ සංකේතයක් තියෙනවා නම් එහෙම නැත්නම් ශාකමය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරලා කියලා සටහන් කරලා තියෙනවා නම් ඔබට සහතික වෙන්න පුළුවන් ඔබ මිලදී ගන්න ෂැම්පු පැකට්ටුව හරි එහෙමත් නැත්නම් වෙනත් නිෂ්පාදනය හරි සත්වයින් යොදාගෙන පරීක්ෂාවට ලක් නොකරන ලද නිෂ්පාදනයක් කියලා. ඒ වගේම ඔබ භාවිතා කරන ස්ක්‍රබ් හෝ දන්තාලේපවල මයික්‍රෝබීඩ් එහෙම නැත්නම් ශුද්‍ර අංශු තියෙනවද කියලා බලන එකත් ඊටාම හොඳ පුරුද්දක්. මොකද ඒවා අද වෙනකොට ජල දූෂණයට විශාල වශයෙන් බලපාන භයානක රසායනික දූෂකයක් වෙලා තියෙනවා. මේවා ඊටා කුඩා දිරාපත් නොවන ප්ලාස්ටික් අංශු ඒ වගේම ඒවා කුඩා ස්වභාවය නිසා ඒවා ජලයේ දැනටමත් තියෙන හායනය නොවන කාබනික දූෂක එහෙම නැත්නම් persistent organic pollutants වගේ වෙනත් අන්තරායක රසායනික ද්‍රව්‍ය අධිශෝෂණය කරනවා. මේවා අපේ මාළු හෝ ලුණුත් එක්ක ආහාරයට එන්න පුළුවන් ඒ හරහා ශරීරයට ඇතුල් වෙන්න පුළුවන් ඒ ශුද්ධ අංශුත් එක්කලම මේ කියන අන්තරායක රසායනික ද්‍රව්‍යات අපේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ඒතකොට මේකේ මුල තමයි මේ නිෂ්පාදන අපි භාවිතා කරලා මයික්‍රෝබීඩ් ජලයට මුදා හරින එක. ඒ නිසා ඔබට ලේබලය කියවුවොත් මේ මයික්‍රෝබීඩ් අඩංගු නොවන නිෂ්පාදන තෝරගෙන මේ දූෂණය වැළැක්වීමට පියවර ගන්න පුළුවන්. අපි කතා කරන්නේ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සිද්ධ වෙන අපවිත්‍රණය ගැන නිසා සමහර ආහාර ද්‍රව්‍ය වල ලේබලයේ සඳහන් කරලා තියෙන දේවල් ගැනත් කතා කරන එක වටිනවා. මොකද අපි වෙළඳ පොලෙන් කන්න ගන්නදී හොඳ දෙයක් බව තෝරලා ගන්න නිෂ්පාදකයින් අපට ලේබලය හරහා අවස්ථාවක් දීලා තියෙනවා. ලේබල් එක තියෙන කැමට ගන්න ඕන ප්‍රමාණයන් සහ පෝෂ්‍ය පදාර්ථ විස්තරයෙන් ඔබට කැමට ගන්න ඕන ආහාර වර්ගය වගේම ප්‍රමාණයක් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ දරුවන්ට සහ වැඩිහිටියන්ට දෙන්න අවශ්‍ය දේවල් තීරණය කරන්නත් ඉතා පහසු වෙනවා. උදාහරණයක් විදිහට ක්‍රියාශීලී දරුවෙක්ට වැඩිපුර ප්‍රෝටීන් සහ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නමුත් වැඩිහිටි පුද්ගලයෙකුට අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක්, අඩු මේදේ ප්‍රමාණයක් සහ අඩු ලුණු සහිත ආහාර වේලක් තමයි සුදුසු වෙන්නේ. මේ වගේ ආහාර පුරුදු තියනවා නම් ඇත්තටම ඔබට කොලෙස්ටරෝල් දියවැඩියාව වගේ බෝ නොවන රෝග ගණනාවකින් ආරක්ෂා වෙන්න පුළුවන් වෙනවා. අවධානයෙන් සිටිය යුතු තවත් රසායනික ද්‍රව්‍යයක් වෙන්නේ මේ ආහාරවල අඩංගු ආකලන ද්‍රව්‍ය. අමුද්‍රව්‍ය ලයිස්තුවේ මේවා බොහෝ විට අකුරෙන් ආරම්භ වෙන සංඛ්‍යාවක් විදිහට ඔබට දැක ගන්න පුළුවන්. මේ සංඛ්‍යා යුරෝපීය ආහාර සඳහා භාවිතා කරන්න අනුමත කරපු රසායනික ද්‍රව්‍ය. ඒ නිසා අක්ෂරයෙන් යුරෝපීයන්වත් සංඛ්‍යාවෙන් රසායනික ද්‍රව්‍යයක් සඳහන් වෙනවා. මේකෙන්
C199 අතර සංඛ්‍යාවලින් වර්ණකත් 299 අතර සංඛ්‍යාවලින් කල් තබා ගන්නා ද්‍රව්‍ය ඊළඟට 399 අතර ප්‍රතිօක්සිකාරක මේ වගේ ලයිස්තුව දිගින් දිගටම සටහන් වෙනවා. මේ ආකලන ද්‍රව්‍ය ගැන තියෙන අදහස් නම් මතභේදාත්මකයි. සමහර අධ්‍යයන වලින් පෙන්වලා දීලා තියෙනවා මේ දේවල් දරුවන්ගේ ක්‍රියාකාරීත්වයට සහ හැසිරීමට බලපානවා කියලා. නමුත් සමහරු ඒක වැරදි මතයක් කියලා ඔප්පු කරලා තියෙනවා. කොහොම වුණත් සමහර රටවල් වල මේ ආකලන ද්‍රව්‍ය වලින් සමහරක් තහනම් කරලා තියෙනවා. ඒ වගේම සමහර රටවල් වල අනතුරු ඇඟවීමේ ලේබලයක් එක්කලා මේවා භාවිතා වෙනවා. ඒ නිසා ලේබලේ කියවලා පාරිභෝගිකයන් විදිහට අපිට පුළුවන් මේවා මිලදී ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. මේ පෙන්නලා තියෙන්නේ මේ තමයි ඒ සංඛ්‍යාවන්. එතකොට මෙතන කියලා තියෙනවා දරුවන්ගේ ක්‍රියාකාරකම් හා අවධානය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැකි කියලා. මේ වගේ ලේබලයක් දුටුවොත් ඔබට තීරණය කරන්න පුළුවන් මේ ආහාර වර්ගය මගේ දරුවට මම ලබා දෙනවද නැද්ද කියලා. ඒ වගේම මේ වගේ අනතුරු ඇඟවීමක් නොතිබුණත් මේ තියෙන ඊ සහිත සංඛ්‍යා දැක්කහම ඔබ තීරණය කරන්න ඔබ මේ ආහාරය ඔබේ දරුවට ලබා දෙනවද නැද්ද කියලා. අපි කතා කරපු දේවල් වල සාරාංශය සලකලා බලුවත් නිෂ්පාදනවල ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ ආරක්ෂිතව භාවිතා කිරීම, ගබඩා කිරීම සහ බැහැර කිරීම සඳහා උපදෙස් ලේබල් වල අඩංගු වෙනවා. අනතුරු ඇඟවීමේ ලේබල ඔබ ගත යුතු ආරක්ෂිත පියවර සහ යම් නිෂ්පාදනයක් භාවිතයේදී ඔබ පළඳිය යුතු ආරක්ෂිත ආම්පන්න තීරණය කරන්න උපකාරී වෙනවා. උද්‍යාන රසායනික ද්‍රව්‍ය යෙදීමේදී ඔබ හැම විටම අත්වසුම්, මුඛාවරණයක්, ආරක්ෂිත කණ්ණාඩි සහ සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ඇඳුමක් වැනි ආරක්ෂිත ආම්පන්න පැළඳිය යුතුයි. ලේබලයේ කියවීම හරහා ඔබට සත්ව හිංසාවෙන් තොර නිෂ්පාදන තෝරා ගැනීමට, මයික්‍රෝබීඩ්ස් වලින් තොර නිෂ්පාදන තෝරා ගැනීමෙන් ජල දූෂණය වළක්වා ගැනීමට සහ නිෂ්පාදන වලින් සිදුවෙන සෞඛ්‍යමය බලපෑම් අවම කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඔබේ පෝෂණ අවශ්‍යතාවය අනුව ආහාර තෝරා ගැනීමටත් ආහාර නිෂ්පාදනවල ලේබල් ඔබට උපකාර වෙනවා. ලේබල් එකේ ඇති අමුද්‍රව්‍ය ලයිස්තුව බැලීමෙන් ඔබට ඇතැම් ආකලන ද්‍රව්‍ය සහිත ආහාර මිලදී ගැනීම හෝ නොගැනීම තීරණය කළ හැකියි. මේ මාතෘකාව පිළිබඳ වැඩිදුරටත් කියවන්න යොමු කිහිපයක් තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් මේවා කියවලා බලන්න ඔබට තව දුරටත් මේ ලේබල සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ හැකියාව ලැබෙයි. අපේ ඊළඟ එකකින් මේ වගේ රසායනික ද්‍රව්‍ය නිවැරදිව භාවිතා කිරීම, ගබඩා කිරීම සහ බැහැර කිරීම තුළින් ගෘහස්ත රසායනික දූෂණය වළක්වා ගැනීම ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට ආයුබෝවන්.